අද වීඩියෝ ඩිසයිනර්ස්ලට පොඩි ටිප් එකක් දෙන්න ආයි. ඔයා ක්ලයන්ට් කියන දේ කරන්න එපා. ඔව්. ක්ලයන්ට් කියන දේ කරන්න එපා කිව්වේ ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක කරන්න එපා කියලා නෙමෙයි. ක්ලයන්ට් කියන දේ ඒ විදිහටම කරන්න එපා. උදාහරණයක් විදිහට ක්ලයන්ට් කෙනෙක් ඔයාලට ජොබ් එකක් බ්‍රීෆ් කරද්දී ක්ලයන්ට්ගේ ඔළුවේ තියෙන අදහස අපිට කියනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා මෙන්න මේ විදිහට ටෙක්ස්ට් ටික ප්ලේස් කරලා මෙන්න මේ වගේ එලිමන්ට් ටිකක් දාලා යටින් මෙන්න මේ වගේ පටියක් දාලා කන්ටැක්ට් ඩීටේල්ස් ටික දාලා මෙන්න මේ වගේ පොඩි බ්‍රීෆ් එකක් දෙනවා. ඔයා ඕක ඔය විදිහටම කරන්න එපා. මොකද ඔයා ඩිසයිනර් කෙනෙක්. එතකොට ඔයාගේ අර ඩිසයින් ටච් එක, ඔයාගේ ක්‍රියේටිව් ඉන්පුට් එක මේකට දෙන්න ඕනේ. මොකද ක්ලයන්ට් කෙනෙක් හැමතිස්සෙම එයාගේ ඔළුවේ තියෙන අදහස ඔයාට කියලා ඔයාගෙන් ක්‍රියේටිව් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔයා ඩිසයිනර් කෙනෙක්. ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා ඒ ෆීල් එක දෙන්න ඕනේ. ඩිසයිනර් කෙනෙක් හදපු ෆීල් එක දෙන්න ඕනේ වැඩේට. නිකන් අර ක්ලයන්ට් කියපු එකම ඒ විදිහටම හදලා දුන්නොත් ඇත්තටම ඔයා හොඳ ඩිසයිනර් කෙනෙක් නෙමෙයි. මොකද ක්ලයන්ට්ට හැමදේම අපිට මෙහෙම විස්තර කරන්න බෑ. ඒ කියන්නේ සමහරලාට ඔයාට ෆීල් වෙලා ඇති කියන්නේ ක්ලයන්ට් කියන දේ හදාගෙන යද්දි ඒක අපි ඇත්තටම විෂුවලි හැදුවට පස්සේ ඒක ගැලපෙන්නේ නෑ, බැලන්ස් නෑ, අවුල් ටිකක් තියෙනවා. ඔයාත් ක්ලයන්ට් කිව්වේ මෙහෙමමනේ මේ විදිහට කියලා එයාට හොඳයි නම් මට මොකෝ කියලා යවන්න. එහෙම එපා. මොකද එතකොට ඔයා ඩිසයිනර් කෙනෙක් නෙමෙයි. ඩිසයිනර් කෙනෙක් කියන්නේ ඔයා හැමතිස්සෙම ඔයා සෙල් කරන ඔයාගේ ක්‍රියේටිවිටි එක. ඔයාගේ අදහස්. එහෙම නැතුව නිකන් අර ඩිසයිනර් කෙනෙක්වම ඔයා නිකන් සොෆ්ට්වෙයාර් එක හසුරවන නිකන් Photoshop Illustrator පුළුවන් හින්දා ඩිසයිනර් කෙනෙක් වෙච්ච කෙනෙක් වෙන්න එපා. හැමතිස්සෙම ඔයා ක්‍රියේටිවිටි එක එළියට දෙන්න. ක්ලයන්ට් සජෙස්ට් කරන්න. අපි මෙහෙම කරමු. මේක මේ විදිහට වඩා මෙහෙම කරොත් හොඳයි. අන්න එහෙම කියලා ඔයාගේ අර ක්‍රියේටිවිටි එක, ඔයාගේ ඩිසයින් ටච් එක හැමතිස්සෙම එළියට දෙන්න. නැතුව නිකම්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ක්ලයන්ට් මෙහෙමනේ කිව්වේ මෙයාට මෙහෙම හොඳයි නම් මට මොකෝ කියලා ඩිසයින් යවන්න එපා. අර විදිහට හිතන්න. හිතුවොත් ඔයාලට ඩිසයිනර් කෙනෙක් විදිහට හොඳ ගේමක් ගහන්න පුළුවන්.